ගායිස් අද අපේ ගෙදරට යාළුවෝ කට්ටියක් එනවා. ඔන්න ඉතින් යාළුවට හදන්න මම මෙන්න මේ විදිහට තමයි ඉතින් ලෑස්ති කරගත්තේ. මට හදන්න ඕන බටන් මෂ්රූම් ඩෙවල් එකක්. ඒකට මම දානවා bell pepper yellow, green, red, onion, කොත්තමල්ලි කොළ, tomatoes, onion leaves. ඒකට තව පැස්ටා එකක් තියෙනවා. හදාගන්න. මේක මම වෙනම විදිහකට හදන්නේ. ඊටස්සේ මෙතන පැස්ටා එකක් යනවා තව වෙනම විදිහකට. මොකද එතන ඉන්නවා වෙජිටේරියන්ස්ලා දෙන්නෙක් ඉන්නවා. අනිත් අය ඔක්කොම මීට් කන අය. ඔන්න ඔහොම තමයි ඉතින් මම අද දවසේ යාළුවන්ට සෙට් වෙන්න මෙන්න මේ මෙනුස් ටික හදාගන්නේ. ළමයි ඔන්න ඔහොම මම මේ බටන් මෂ්රූම් එක කඩා ගන්නවා. කඩාගෙන මේකට ඇඩ් කරලා මෙතන මේක හොද ගන්න ඕන. මේ විදිහට අරගෙන හොදගෙන මෙන්න මේ විදිහට පිරිසිදු කර ගන්න ඕන. දැන් ඔන්න මේ මෂ්රූම් ටික මම ඩෙවල් එකක් දාන්න යන්නේ මෙන්න මේ විදිහට මේ ගාන පීස් වලට වගේ කපා ගත්තම හොඳටම ඇති. මම මේක ඉක්මනට කපා ගන්නවා. මොකද මට ලොකු ටයිම් එකක් නැහැ. මම ආසයි යාළුවා කට්ටිය ඔක්කොම ඉද්දී මේව ටික මේමම රෙඩි කරලා මමත් හොඳට වොෂ් එකක් දාලා කරලා රෙඩි වෙලා ඉන්න. මොකද නැත්නම් ඇත්තටම මහන්සි. ඊට පස්සේ මට පාටි එන්ජොයි කරන්න බැරි වෙනවා. ඕක තමයි ඉතින් ඇත්ත කතාව. බඩ ගාලා කපා ගමු. ඒක නෙමෙයි ඒ ඇස්සේ මේ වැස්සත් එක්ක මැස්සෝ ලෙවල් ගණන් ඇවිල්ලානේ මාව හොයාගෙන. මේ විදිහට බඩ ගාලා මම මේ කපලා ඉවරයක් කරන්න ඕන. හැඩන්නේ තමන්ට හිතෙන ප්‍රමාණ වලට කපා ගන්න ළමයි. මට හිතෙන විදිහට තමයි මම කපා ගත්තේ. මේ විදිහට කපා ගන්න. මම ඒත් එක්කම පැස්ටා එක තැම්බෙන්න තියලා තියෙන්නේ. මොකද මේ කපා ගන්නකල් මට ඒක තඹ ගන්න පුළුවන්. ඒක මට ලේසි විදිහට ඒ තැම්බෙන්න තියලා තියෙන පැස්ටා එක යාළුවනේ මේ කාටද අපේ ඉන්න වෙජි දෙන්නට අපිට හදාගන්න සොසේජ් ඩෙවල් එකක්. and meat pasta එකක්. ඒකත් මම ඔයාලට ඉක්මනට පෙන්නන්නම්. හරි. ඔක මෂ්රූම් එක හරි. දැන් මම මේක මේ විදිහට ආපහු මේකටම එකතු කරනවා. හැබැයි ඉතින් දැක්කනේ මම වගේ මේ ටක් ගාලා වැඩ කරගන්න පුරුදු වෙන්න ඕන. ටික් ඉවරයි. දැන් බෙල් පෙපර්. නැත්නම් සමහරක් අය කියනවානේ හොදන්නේ කියලා කට් කරලා ගත්තම. අපි මේව හොදලා කරලා කපන්නේ. අපි ඉතින් සිංහල මිනිස්සුනේ. සාමාන්‍යයෙන් සිංහල මිනිහා ඔච්චර උනත් අපිරිසිදු නෑ. මොන දේ උනත් හොදලා කරලා ඉතින් කරනවා. අපිරිසිදු මිනිස්සුත් ඇති ඉතින්. මොකද නැත්තේ නෑනේ මොන ලෝක. දැන් green bell pepper. මම මේවයින් පොඩ ගන්න භාගේ වගේ. මොකද ගොඩක්ම තේරුම් නැහැ. සහ වෙජිටේරියන් කන දෙන්න කිව්වට ඉතින් දෙන්න මහා ලොකුට වෙජිටේරියන් උත් කන්නේ නැහැ ඉතින්. right, red bell pepper. හැඩ බල ඉන්න ලස්සන බල ඉන්න මට හිතෙන හැම විදියකටම මම මේක කපා ගන්නවා. හැබැයි ඉතින් මම මේ කැපුවේ දිග අතට. ඔන්න ඔය විදිහට. Cap. Finished. Now onion. onion එකත් මේ විදිහට කපා ගමු. සමහර එක මේක ටික අකුල් ලොකු විදිහට. සාමාන්‍ය ඩෙවල් එකක් වගේ කියමු චුටක්.
ලොකුවට වගේ පෙනුමට තියෙනවානේ. right, that's all. මේක ඒ ටිකට. හරි. අපි එහෙනම් මම පැස්ට් එක බලන්න. right. පැස්ට් එක හැදීගෙන එන්නේ. guys මම ඔහොම තැම්බෙන්න තියලා තියෙන පැස්ට් එක ගන්නවා. මේක පෙරා ගන්නවා. පෙරලා උත්තර අතුර වලින් ඇල්ලපු වලින් පිටම් මෙතන එන්න දෙන්න ඕන. ඊට පස්සේ again මේක උත්තර ඕගෙන මේ විදිහට හොදාලා මේකයි මෙතේට යනවා. මේක තැම්බගෙන එද්දී මම මේකට දානවා ඔයිල්. ඒක කැමති විදිහකට කරගන්න පුළුවන්. ඔයිල් කැමති අයට ඔයිල්, බටර් නම් බටර්, ghee නම් ghee, ඔලිව් ඔයිල් නම් ඔලිව් ඔයිල් තමයි කැමති විදිහකට ඒක arrange කරගන්න පුළුවන්. මේක ඇවිල්ලා මම හදන ස්ටයිල් එක. මොකද මට මේක ඉක්මනට ඉවර කරන්න ඕන. යාළුවෝට ගෙදරට එන හන්ද ලේසියට පහසුවට මේ වැට් එක ඉවර කරගන්න ඕන. සහ මම ලොකුවට මේක මහන්සි වෙන්න කැමති නැහැ. මොකද එතකොට මම ටයර්ඩ් වෙනවා. මට එන්ජොයි කරන්න වෙන්නේ නැහැ. හරිද? අනිත් එක මේ කියන්න ඕනම දේ තමයි මේකට ලේසිම ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්නේ. onion, garlic, කොතමල්ලි කොළ and tomato paste. Okay, now මම දානවා මේකට onion ටික. and garlic. මේක ඔක්කොම දාලා මේක ටිකක් බැදෙන්න දෙන්න ඕන. කොත්තමල්ලි කොළ දෙක තුනකුත් ගියා. ඒක ගණන් ගන්න එපා. ඔහොම තමයි ඉතින් පෙනුම් පේන්නේ. මේක ටිකක් දැන් බැදෙන්න දෙන්න ඕන. ගොඩාම මේ කර කරගන්න බැද ගන්න එපා. සාමාන්‍ය විදිහට තෙලෙ බැද ගන්න මේක. ඔන්න ඔය ටික ඔය ගන්නට බැදීගෙන එද්දී මේ ගන්නට වගේ බැදීගෙන එන්න ඕන. වැඩි කර කරගන්න එපා. මෙන්න මේ ටොමැටෝ පේස්ට් එක. ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. ටොමැටෝ කඩෙන් හදනවා නම් එහෙමයි. කඩෙන් නෙමෙයි ගෙදර හදනවා නම් එහෙමයි. කඩෙන් ගන්නවා නම් මෙන්න මේ වගේ අරගෙන මේකෙන් පේස්ට් මන් දානවා. හැඳි ටොමැටෝ පේස්ට් ගෙදර රසට තියෙන්න ඕන හන්දා තුනක්ම දානවා. තුනක්ම දාලා 3:30ක් වගේ දැම්මා. දාලා මේක පොඩ්ඩක් මෙන්න මේ විදිහට කලම් කරගන්න ඕන. ෂේප් එක ඔන්නම් පොඩ්ඩක් කලම් කරගෙන මේකට ආයෙ මම දාගන්නවා වතුර පොඩ්ඩක්. ගොඩක් නෙමෙයි චුට්ටක් දාගන්න ඕන. ගොඩක් දාගත්තොත් එහෙම වැඩේ අවු යනවා. මෙන්න මේ වගේ පොඩ්ඩක් දාගෙන මට දෙන්නේ තව චුට්ටක් දාගමු. මේ ගාන වගේ දාලා. ඒ කියන්නේ මම දාගන්න කියන්නේ මොකද එතකොට අරකට තියෙන හොරා ගැනීම වැඩේ. මම තව පොඩ්ඩක් පදම නිකන් වතුර වගේ එන්නේ නැති වෙන්න සාමාන්‍යයෙන් තික් ගතියට දෙවල් තේරෙන කොම්බි කිව්වම පොඩි තික් ගත්තා පොඩ්ඩක් දාගමු. තික් ගතියට එනකල් මෙන්න මේ වගේ ඇඩ් කරලා ඊට පස්සේ දිවේ රස අනුව එකව කරගන්න. ගොඩාක් දාන්න එපා. හේතුව තක්කාලි පේස්ට් එකේ පොඩි ඇඹුල් ගතියක් වගේ තියෙන නිසා. right. මම ඔයාලට තව කියලා දෙන්නම් secret ingredient එකක්. මෙන්න මේ වගේ sugar පොඩ්ඩක් ඇඩ් කරගන්න.
අපිට මේක තවත් රසයි. තපොඩ දාමු. මදි වගේ. ගොඩාක් පැන්නලා වෙන්න මේ sugar මේ pasta එකක් වගේ හදන්න එපා. ලාවට පොඩ්ඩක් මෙන්න මෙහෙම දාලා මේක කරගන්න. සහ අපි දාගන්න ඕන මේකට ගම්මිරිස් කුඩු චුට්ටක්. පොඩි ස්පයිසි ගතියක් එන්න. ඔය වගේ ඇඩ් කරගත්තා නම් හරියටම හරි. චුට්ටක් ඔය විදිහට අපි හැදෙන්න දෙන්නේ. දැන් ඔන්න තැම්බි තියෙන එකට මම දානවා pasta ටික. දාලා හොඳට මෙන්න මේක මේ විදිහට කලවම් කරගන්න ඕනේ. හොඳ සෝදන්න එනවා. අනිත් දේ තමයි pasta එක තම්බද්දී ඒකටත් මම දැම්මා ලුණු චුට්ටක්. මොකද දාලා තම්බන්න ඕන. එතකොට අර හොඳ ෆ්ලේවර්ෆුල් ගතියකට එනවා. right. දැන් ඉතින් මෙන්න මේක මේ විදිහට එක විනාඩි 5ක් විතර අපි 5ක් ඕනේ. විනාඩි 2-3ක් වගේ චූටි වෙලා කුක් කරගන්න. right. දැක්කද සාප්පයක් තියෙනවා. ඔන්න ඔය වෙන්නේ යට කර වෙන එක. යට කර වෙන්න යන එපා ළමයි. මේක මේ විනාඩි 2-3ක් අපි ආපහු කුක් කරගන්න කියන්නේ මේ සෝස් එක pasta එකට මේ හොඳට ඇලෙන්න නෙමෙයි ඒකට කියන්නේ. මොනවාද? absorb වෙන්න තියන්න ඕන. එතකොට මේ අර every piece මාර රහයි. ඉතින් අපි ඉතින් මේක චුට්ටක් විනාඩියක් විතර කුක් වෙන්න තියෙනවා. මේක කුක් දැන් ඔන්න මේක කුක් වෙලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි දැන් ඔන්න පාස්තා එක තියෙන්නේ. රස පාටයි ආ. දැන් ඉතින් පුදුනකොටම කාපියක් ආ කියලා. මෙන්න මේකෙන් මෙහෙම අරගෙන මේකට දාගන්නවා. දැන් ඔන්න ඉතින් යාළුවෝ ටික රස කර කන්නයි තියෙන්නේ. මම වගේ ඉතින් යාළුවෙක් ඉන්න එකත් හොඳයි මෙයාලට රෙස්ටොරන්ට් එකේ වගේ කන්න. ඔන්න එයාසේ බීජත් පත බෑ වෙනවා. ඔන්න හිමීටි මොක දාගමු. අපි මේ ටික ඉවර වෙනකල් නියමට තියනවා වගේ හැබැයි. අපේ කුටුම්බයක් තියෙනවා. මම්ම හදලා මම්ම හොඳයි කියලා. ඒකට මේ ඔයාලා තෝරන දේ තමයි මේක ගෙදර හදලා බලන්න. මේක හැදි කූරු ගන්න සද්දේට ඔයාලමට කියන්න එපා. කියන ලෝභ කපට ආදියටම ඌරගෙන කනවා කියලා. හරි දැන් තියෙන පොඩි ගාන පාරක් දාන්න. මෙතන වැටෙන ටික අපි අයින් කරමු. මොකද කැතයින් නැත්තම්. right. අපි දැන් මේක පොඩි ගානිෂ් පාරක් දාලා ගමු. මොකද මේ කොත්තමල්ලි කොළ දැම්මම ඕන කෑම මාර සුවඳයි. කොත්තමල්ලි කොළ කියන්නේ අගුණ දෙයක් නෙමෙයි. මාරම ගුණ දෙයක්. හරි. දැන් ඔන්න ඔහොම තමයි අපි පාස්තා ඩිෂ් එක තියෙන්නේ. මම ඔයාලට ෆයිනල් ලුක් එක පෙන්නන්න. මෙන්න මෙහෙමයි guys. අපෝ මෙන්න මෙහෙම කරකිනවා. මෙන්න තමයි ෆයිනල් ලුක්. හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න රසයිද නැද්ද කියලා. මම ඔයාලා කමෙන්ට් බලන්න හරිම ආසයි. ටික් දන්නේ නම් bye guys. ඔන්න එහෙනම් දැන් ආයෙමත් යුද්ධයක් පටන් ගන්න යන්නේ. දැන් මම හදාගන්න ඕනේ මෂ්රූම් ඩෙවල් එක. මේ විදිහට මම පහු තාච්චියේ ලිපේ තියලා තාච්චියෙන් නෙමෙයි අතර මේක වොක් එකක්. වොක් එක ලිපේ තියලා ෆයර් එක ඔන් කරලා
බටන් මෂ්රූම් ටික පොඩක් මෙන්න මේ වගේ පොඩක් පොඩි වෙලාවක් චුට්ටක් ෆ්‍රයි වෙන්න වගේ දෙන්න ඕන. මොකද මම බටන් මෂ්රූම් වලින් ඩෙවල් එකක් හදන හන්දා. තෙල් චූට්ටකුත් ඇඩ් කරමු. හේතුව කියන්නේ මේ පොඩක් මේක ෆ්‍රයි වෙගෙන ඉද්දි මේකේ වතුර වගේ බදනවා. මට බයයි ඒක වොක් එකේ ඇල්ලෙයිද කියලා. ජස්ට් මෙන්න මේ වගේ අපි පොඩි වෙලාවක් මෙන්න මේක මෙන්න මෙහෙම බැද ගන්න ඕන. රයිට්. හරි. මම කල් වලට කියන්නම්කෝ දැන් අද මේ මොකක්ද කියන ෆන්ක්ෂන් එක කියලා. ඇත්තටම අපේ ජීවිතේ අපිට ඉන්න හොඳ යාළුවෝ. ඉතින් ඔන්න ඔය හොඳ යාළුවෝ 4-5 දෙනා තමයි අපි එක්ක හොයන්නේ. අපේ යාළුවෝ ඉන්නේ අපේ ඇඟිලි ගන්නට වගේ. මොකද අද කාලේ හැමෝම ආශ්‍රය කරන්න බෑ. හොඳ යාළුවෝ සහ නරක යාළුවෝත් ඉන්නවා. මම කියන්නේ නරක යාළුවෝ ඉන්නවා කියලා. නමුත් අපිට මිනිස්සුන්ව විශ්වාස කරන්න අමාරුයි. ඔය හේතු හන්දා අපි වටේ එකතු වුණ පොඩි සුළු පිරිසක් තමයි අපි ආශ්‍රය කරන්නේ. ඉතින් ඒ එක එක්කෙනාගේ ලෝකවල එක එක්කෙනාගේ රැකියාවල බිසි. ඉතින් අපිට වෙලාවක් හම්බුනේ ගමන් අපි ආලු ඔක්කොම ටික එකට එක්කව වෙලා චූටියට පාටියක් දාලා ගෙදර ගැගර වෙලා අපි හැමෝම ආපහු ගෙවල් වලට පිට වෙලා යනවා. මගේ ගෙදර තමයි ඉතින් ෆැමිලි එකක් විදිහට චූටි බබෙක් එක්ක හස්බන්ඩ් එක අම්මා එක්ක අපි තමයි දැන් සෙටල් වෙලා ඉන්නේ. අනිත් යාළුවෝ කවුරුත් මැරි කරලා නැහැ. ඉතින් මේ හන්දා හැමෝම වගේ එකතු වෙන්නේ ඉතින් කයිය ගහන්නද මේ හැම දෙයකටම මගේ ගෙදරට තමයි. මගේ චූටි බබත් හරිම ආසයි. මගේ යාළුවෝ එනාට සහ අනිත් එක දැන් යා ඉස්කෝලේ ගිහිල්ලා. එයා ආවම ආයෙත් යාළුවගේ කතාහන අහන්න පුළුවන් වෙයි. තව ඉස්සරහට මම යාළුවගේ චූටි වීඩියෝ ක්ලිප්ස් ගේන්නම්කෝ ඔයාලට. හරිම කටකාර බබෙක්. ඒකෙන් එක මට කියන්නම් දුන්නා මම මේකට වතුර පොඩ්ඩක් දානවා. මොකද මට හිතුණා ඒක ඔයිල් එක ෆ්‍රයි වෙනවා මදි කියලා මම මේ විදිහට චූටි වතුර පොඩ්ඩක් දාලා මේක කුක් කරගන්නවා. රයිට්. මට ඉතින් ඔන්න කීකීන්දි කතාව ඔන්න ඔය විදිහට ඉතින් යාළුවෝ ටික අපි හවසට සෙට් වෙනවා. හරි. මම මේක ඉතුරු ටික මම ඔයාලට අරගෙන එන්නම්. මේක පොඩ්ඩක් කුක් වුණාට පස්සේ ඔන්න ඉතින් මේක මේ ගානට වගේ තැම්බිලා තියෙන මේක ඕවර් කුක් කරගන්න ඕන නෑ ළමයි. මොකද ඕවර් කුක් කරගත්තොත් එහෙම මේක මොකද දැන් අපේ සෝස් එකේ චුට්ටක් කියලා තැම්බෙනවනේ. එතකොට වෙන්නේ මේක නිකන් ඇකිලිලාගේ නිකන් කැත ගතියක් එනවා. ඒක නෙමෙයි. තව මේ බටන් මෂ්රූම් වලින් පුළුවන් සුප් හදන්න. මෂ්රූම් සුප් හදන්න. බොන්නාස් කවුරු හරි ඉන්නව නම් කියන්න මම ඔක රෙසිපිය වෙනම දවසක අරන් එන්නම්. කැමති නම් කියන්න. මේ වතුර ටික අපිට අයින් කරන්න පුළුවන්. කැමති නම් ඉතින් සෝස් එකට වගේ හදාගන්න මොන හරි දෙයක් ගන්නත් පුළුවන්. මම නම් මේක අයින් කරනවා. මම මේක අයින් කරගන්නවා. අපි දැන් කොහොමද මේකට ඔයිල් දැම්මේ? දැන් මම තියෙන ආපහු මේකේ ගින්දර පොඩ්ඩක් වැඩි කරගෙන හරි ඔලිව් ඕෆ් වුණා. ගින්දර පොඩ්ඩක් වැඩි කරගන්නවා. ගින්දර පොඩ්ඩක් වැඩි කරගෙන මේකට මේක චුට්ටක් රත් වුණාම අපහු සරයක් දාන්න ඕන ඔයිල් දාලා චිලි ෆ්ලේක්ස් අනුඹන ඉතින් අඩුම කුඩුම ටික ඩෙවල් එකක් හදන්න ගන්න ටික ලෑස්ති කරගන්න ඕන. ඔන්න දැන් මේකට දැන් පොඩක් ඔයගොල්ලෝ පේනවනේ මේක චුට්ටක් වතුර හෙන්දීගෙන එනවා. මේක දැන් මම ඇඩ් කරගන්නවා. තව තියෙනවා. පොඩ්ඩක් චුට්ටක් තිබ්බට කමක් නැහැ ඉතින්. මෙන්න මෙහෙම. පොඩක් ඔයිල් ඇඩ් කරගන්නවා. ඔයිල් ටික හැබැයි හොඳට මේ රත් වෙන ගලින්න ඕන. නැත්තම් වැඩේ කරගන්න අමාරුයි. ඔයිල් ටික දැන් හොඳ රත් වෙන ගමන් තියෙන්නේ. ඒකට අවශ්‍ය දේවල් ටික මම මේ ලෑස්ති කරගන්න ගමන් ඉන්නේ. හරි. දැන් මේක මල්ලියට රත් වෙගෙන ඉද්දී ගින්දර අඩු කරගෙන ඇඩ් කරගන්න තමන්ගේ මෙහෙමයි සරානුව දාන්න. මම නම් චුට්ටක්
සැරට ගොඩක්ම නෙමෙයි චුට්ටක් සැරට හදනවා. මොකද ඉතින් මේ සතර වලසයිනේ. ඊට පස්සේ කැලි මිරිස් වල දානවා අපි සෝය සෝස්. බටර් මෂ්රූම් එක හදද්දී සෝය සෝස් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. රීසන් එක තමයි බටර් මෂ්රූම් ටිකත් චයිනීස් අයගේ කෑමවල ටිකක් හොරුයි. ඊට පස්සේ මෙන්න මේකට මම දානවා සෝස් දානවා ටොමැටෝ කෙචප්. දාලා මේක මේ විදිහට පොඩ්ඩක් කලවම් කරනවා. ඔයාලට නොයිස් එකක් ඇහෙන්නේ අපේ අම්මා එපාර මෙතන ඉන්නේ බිස්කට් එකක් කඩාගෙන ඒක කන්න හදලා. ඊට දැන් මේකට දානවා මම තව sugar ඔන්න ඔය වගේ පොඩි ප්‍රමාණයක් දාලා ඇඩ් කරගෙන තව දාන්න ඕන pinch of salt. හේතුව මේ soy sauce එක ලුණු ගතිය වැඩි. හරිද? ketchup උත් වෙනවා නම් දැන් ඊට පස්සේ අපිට පුළුවන් මේකේ කොහොමද ලුණු ගතිය බලන්න. මාරයි. නැසෙ මට කෝල් එකක් එනවා විනාඩියකින් ළමයි. ඔන්න දැන් මේ කෝල් එක ආවෙත් අද මේ එන යාළුවෙක් නේ. මම ඉතින් අහනවා දැන් මේ මොනවද කරන්නේ මොනවද හදන්නේ. ඉතින් අහනවා. දැන් ඔන්න මේකට ඇඩ් කරගන්න ඕන ආපහු මේ අපේ දාගත්ත බටර් මෂ්රූම් ටික. හේතුව මේක පොඩ්ඩක් මම කිව්වේ සෝස් එකෙන් පොඩ්ඩක් මේක මේ වෙන්න ඕන කියලා චුට්ටක් තැම්බෙන්න ඕන කියලා. කොහොමද පේනවද? පේනවා වගේම තමයි මේකේ රසත්. අතරම රහයි ඔන්න යාසේ හට්ටි මුට්ටි පෙල්ලෙන්න යනවා. මම ඕන තරයක් ලං කරලා පෙන්නන්නම්. ඔන්න ඔහොම තමයි. දෙන්න ළඟට කරලා කොහොමද? ඇත්තටම රස පාටයි ඔයාලත් හදලා බලන්න. මොකද මම දැන් සෝස් එක පොඩ්ඩක් කාලා බලුවා සෝස් එක මාරම රහයි. හරි. දැන් ඔයාලත් එක්කම අපි මේකද ඉස්සෙල්ලාම කපාගත්තේ. දාගමු අනියන්. මට හිතෙන්නේ අනියන් වැඩි වෙයිද දන්නේ. ඊට පස්සේ bell pepper. ඊට පස්සේ green bell pepper. ඊට පස්සේ red bell pepper. මම මේ ටික ඉතුරු කරගත්තා මොකද මං හිතුවා තව හදනවා කියලා සෝයා දෙවල් එකකුත්. මේ ටික දාලා මෙන්න මෙහෙම කලවම් කරගන්න තියෙනවා. හොඳට සෝඳන් නම් එනවා guys. ඇත්තටම සෝඳයි. මේ එකක් තමයි මේ මම මේ කියන්නම් තිබුණා ඔයාලට. අපි දැන් මේක මෙහෙම මේ ඔක්කොම දාලා කුක් කරගන්නවානේ. කුක් කරගද්දි විනාඩි 2ක් වගේ කුක් කරගත්තම හොඳටම ඇති. ඒක අපි කුක් කරගන්නේ අර පොඩක් අනියන් බෙල් පෙපර් ටික මේ චුට්ටක් කුක් වෙන්න. මොකද ඒවා ගොඩාක්ම ඕවර් කුක් කරන්න හොඳ නැහැ. ඕවර් කුක් කරාම රස නැති වෙනවා, පෙනුම නැති වෙනවා, කලර් එක නැති වෙනවා. ඔය දේවල් හන්ද ගොඩාක්ම මේ කුක් කරගන්න නරකයි. අනිත් එක දැන් මේකේ දැන් අපි මේ කුක් කරන මේ රස්නේ තියෙනවානේ. මේ රස්නෙන් අපි දැන් ප්ලේට් එකට දාපුවම ඒකේ මේකෙන් තව චුට්ටක් මේක තැම්බෙනවා. ඒ හන්ද අපි ඕක කුක් කරගන්නේ. ඔන්න ඔය ගානින් ඔහොම කුක් වෙන්න ෂේප් එකේ තියලා තියෙනවා. ඔයාලා බලන් ඉන්නකෝ මේක කොහොමද මම කොච්චර ටයිම් වල තියලා මේක ගන්නවද කියලා. මම ඉතින් හැම වෙලාවෙම හිතන්නේ මේකට හැන්ද දාලා හැන්දි ගන්න. ඒ වුණාට එපා. කරන්න එපා ඒක. මේක චුට්ටක් කුක් වෙන කල් අපි ඉවසලා ඉන්නේ. මොනවා ඉතින් කුක් වෙන ගමන් තියෙන්නේ මට නම් මාර සුවඳයි. ගෙදරින් ඉතින් ඔයාලට මට සුවඳ දෙවන්න විදිහක් නැහැ. ඔයාලා ඉතින් මේක හදලා try කරලා බලන්න. ඒ ඇස්සේ උන හත්ති මුට්ටි පෙල්ලෙනවා. මම මේකට පොඩි ආධාරකයක් තියාගත්තා. හේතුව මේ අපෝයි. මේ වොක් එක මේ තිබ්බම පිටත්තෙන් පුටක් මේ බැලන්ස් මදි. රීසන් එක ගන්න එක්ක මගේ ලිප අන්බැලන්ස් නැත්නම් වොක් එක අන්බැලන්ස්. ඔන්න ගොඩක් කරුවීගෙන යන්නේ. මම හිතන්නේ දැන් මේක ඇති. රයිට්. ඔන්න ඔහොමයි මෙන්න මේ වැඩේ වෙන්නේ.
දැන් අපි ලිප ඔෆ් කරගමු. දැන් මේක කුකර් ඉවරයි. කුකර් ඉවරනාට පස්සේ පෙනුම තියෙන්නේ මෙන්න මේ විදිහට. මේකට නමක් දාන්න ගයිස්. ඔගොල්ලෝ කැමති නමක් දාන්න. ඔන්න දැන් ඉතින් ඇස්සෙන පිළිගැනීම කටයුත්ත කරන්න. මේක මේ විදිහට අරගෙන මෙන්න මොන්නෙම දානවා. මේක පොඩක් හරි සෝස් එකක් තියෙන විදිහෙන් එහෙම දාන්න අමාරුයි. අපි මේක මේ ආකාරයෙන්ම පිළිගන්නවා. නැත්නම් අපරාධ හැල්ලුනේ මේකත් ප්‍රශ්නයක්. right. අන්තිමට මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ ඩිෂ් එක තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. මේකට පොඩි ගානිෂ් පාරක් දෙමු. right. කොහොමද guys? මේකටත් කුත් මල්ලි කොළ වලින් සුවඳ එන්න පොඩි ගානිෂ් පාරක් දැම්මා. අත නම් කැතයි. අත දිහා බලන්න එපා මගේ. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. හොඳයි නේද? රස පාටයි නේද? හරි. ඔන්න එකත් එහෙනම් ඉවරයි. ඔන්න guys දැන් මම ආපහු පටන් ගන්න හදන්නේ මේ සෝය ඩෙවල් එක හදන්න. සෝය ඩෙවල් එක හදන්න මෙන්න මේක ලිපේ තියලා වතුර කෝප්ප දාගන්න ඕනේ අපි දෙකක් විතර. මේකට දෙකක් විතර දාගෙන හරි තුනම දැම්ම ඕනේ ඒක. කමන්නේ. තුනක් දාගෙන පොඩ්ඩක් මම පැකට් ටික අරගන්නවා. හරි. මේ පැකට් එකේ නම තමයි මේ සෝයා නෙමෙයි රායිගම් කල්ප කකුළු. අපි හදලා බලමු මේක ඇත්තටම කකුළු රස එනවද? මේක මන් ඩෙවල් එකක් වගේ හදන්නේ. හප්පෝ පැකට් එකක් දැම්මා. පැකට් තුනක් දා ගන්නවා. මොකද කන්න බැරි අය තමයි අපේ ගෙදර ඉන්නේ. ආපහු ගත්ත වතුරකින් මේක තුන්වෙනි පැකට් එකත් මෙන්න මේ විදිහට දා ගන්නවා. මේක ලිප් ඔන් කරලා නැහැ. දැන් පාර අපි දා ගන්න නෝකට සෝල්ට් ටිකක් ගොඩ දාගන්න එපා. කන්න බැරි වෙයි ඊට පස්සේ. ඔන්න විදිහට ටිකක් දාලා මේක මෙන්න මේ විදිහට පොඩ්ඩක් කැම්බෙන් තියෙනවා. ඔන්න මේ ඇස්සේ අපේ අම්මා එහා පැත්තෙන් රයිස් කුකර් එකේ මේ බත් එකකුත් ගෑල්ලා තිබ්බා. මොකද එයා කැමති නෑ පැස්ටා නම් බනන් ಜಾති කන්න. එයාට මොනවා වුණත් රතු කැකුළු හාල්පත් පොඩ්ඩක් තියෙන්න ඕනේ. ඒ ඇස්සේ මම මේ උයුවේ ඉන්න ඇස්සේ එයා ගෑල්ලා ඕන බත් එකකුත් තිබ්බා. ඔන්න guys දැන් මේක මේ හොඳට තැම්බිලා තියෙන කල්ප කකුළු එක. බලමු කකුල වගේ පෙනුම් තියෙනවා කියලා. හැබැයි හැඩේ නම් ඇත්තටම ඉතින් චුට්ටක් කකුල එක්ක වගේ තමයි. රයිට් ඔන්නක මේ විදිහට තැම්බිලා ඉවරයි. දැන් අපි මේක පෙරාගමු. මට විනාඩියක් දෙන්න මම මේක ඉක්මනට පෙරාගෙන යන්නම් guys. right. දැන් ඔන්න ආපහු මේක ලිපේ තියෙනවා. ඔය දැන් ලිපේ තියලා අපි ඉස්සෙල්ලා වගේම මේකට ඇඩ් කරගන්නවා ඔයිල් ඇඩ් කරගන්න ඕන. ඔච්චර වැඩි වුණාට අවුලක් නැහැ. මොකද අතන මේ කල්ප කකුලෝ පැකට් 3ක් හන්දා. හරි. එතන ඒ වැට් ටික ඉවරයි. මේකේ දාන සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක මොකද්ද කියලා. මම මේ ඩෙවල් එක හදද්දී මේ සෝස් වර්ග ටික දානවට අමතරව මේක ඇත්තටම ක්‍රැබ් ෆ්ලේවර් එක ගන්න. මේක ඇතුලේ තියෙන පැකට් එකක් මේකටම මික්ස් කරනවා. ඔයාලා බලන් ඉන්නකො මේක කොහොමද මික්ස් කරන්නේ කොයි හරියද මම මේ ටික මික්ස් කරන්නේ කියලා. ඕකේ. and හරි. හත් වෙගෙන ඉන්නේ. අපි ඒක එතකල් බලාගෙන ඉමු. හත් වෙනකල්. පොරේර වතුර තිබ්බහන්දා ටක් ගාලා උඩ යනවා. මේකයි මම චෙෆ් කෙනෙක් නෙමෙයි. මොකද චෙෆ්ලානේ හරියටම මේ ක්‍රම මෙතඩ්ස් ඔක්කොම දාන්නේ. අවුච්! මේක ඇවිල්ලා දැක්කනේ ඊයව ගියෙද්දි වැඩේ මේ කලබලස් වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔන්න මට ලිප ළඟ ඉන්න බැරුව ගිහිල්ලා. ලිප ළඟ ඉන්න බැරුව ගිහිල්ලා මෙන්න මේක මෙන්න උඩ යනවා. තේ ටික ඔක්කොම මොකද මම මේක වතුර ටිකෙන් දැම්මා. මට අම්මාවත් මම මෙතන හොඳ වයින් දෙයක් කියනවා.
ඇත්තම කතාව. හරි. දැන් ඉතින් ඔබ ෂේප් එක කොහොම මේ වෙන්නේ. දැන් ඔන්න ඉතින් ෂේප් එකේ තේල් ටික රත් වෙගෙන ඉන්නේ. තේල් ටික රත් වෙන කාලේ මම බලාගෙන ඉන්නේ. සදා අපි දුරේ ඉන්නකොට හේතුව තමයි දැක්කම. පස්සේ යාගේ මේක ආපුඩ යනවා. කල්පු කකුලුවා හදා ඉද්දි මගේ ෆෝන් එක ඔෆ් වුණා. මට පෙන්වන්න ඕන මගේ මීල්ස් ටිකේ අන්තිම ලුක් එක. ඔන්න හදපු පැස්ටා එක තියෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ හදපු බටන් මෂරූම් ඩෙවල් එක තියෙනවා මෙන්න මේ විදිහට. ඔය අතරතුරේ මෙන්න කලපු කකුලුවා. ඒකත් හොඳ රස පාට තියෙනවා guys. මේ තමයි මීට් කණයිඩ සොසේජ් ඩෙවල් එක. මේක මම හදාගත්තේ වෙනම විදිහකට. මම ඔයාලට මේකේ මෙනු එක අරන් එන්නම්. අදට ඔන්න මෙච්චරයි. thank you මාව අහන් හිටියට.